එකමත්. මොකද මේ වදින්න තු යනවා නේද නේ? තරහින් තමයි. මම පාඩු වෙන්න දීලා යනවා මෙතනින්ද අහගත්තනේ. උඹට තරහ වෙලා ඉන්න පුළුවන් ඇයි? දැන් ඒක උඩ නැතිච්ච මට වඩා ලොකුයි. ලොකුයි තමයි. ඇයි මොකද? මොකද මේ ළමයි කොයි වෙලේ බැලුවත් රණ්ඩු. ඉතින් මේකට කියන්න පාඩු වෙන්න දෙන්නේ කියලා. ඒකිට කියන්නේ සදේ ඔයා මේ නංගිට හැමිලා මොනවද මේ ඒකි මේක කියලා කතා කරන්නේ? මම දැන් දවස් ගානක් බලන් හිටියා. යාට කියන්න වෙන වදරෝ දින්නේ කියලා. එයාට කියන්නේ ඔයා අයියේ නෝය දැනගන්න ඕනේ. නංගිට කතා කරන්න පිළිවෙල. ඉතින් එහෙනම් නංගිට කියන්න වදරෝ දින්නේ කියලා. පොරවල් නැගිලි මං ඉතින් මගේ පාඩුවේ. සදේව් මම දැන් කීප දවසක්ම බලාගෙන හිටියා නංගිට බොරුවට කෑ ගහනවා. ඌටවා කොහොමද නංගියේ පැත්තනේ? කාගේවත් පැත්ත ගන්න ඕනේ නැහැ. මට දෙන්න මේකයි. ඒකනේ අම්මා මේ අයියට පිස්සු. හා ඔයා යන්න ගෙට මම ඒක අයියත් එක්ක බලා ගන්න. එනවා හැම දෙයකම ෆයින්ඩ්. කොමෙන්ට් කෝ ඉක්මනට ඉවර කරන්නකෝ. ඉවර කරලා කපිල මාමලා ගෙදර යන්නත් ඕනේ. මාවත් එක්ක යනවාද කපිල මාමලා ගෙදර? හරි ඔක ඉක්මනට ඉවර කරුවොත් එක්ක යන්නම්. අයියම්මේ තාත්තා තාම මාව බලන්න ආවේ නැත්තේ. ඉතින් පුතේ තාත්ති ඉන්න ගොඩක් දුරනේ. තාත්ති ඉක්මනට ආව බලන්න හරිද? එතකොට ඔයාලට තෑගි ගොඩකොත් ගෙන. තාත්තා ඔයාලට ගොඩාක් ගෙන. ඔයාලට මොනවද ඕනේ? මගේ තාත්තා. හරි ඔයා ඔය වැඩේ දැන් ඉක්මනට ඉවර කරන්නකෝ. අපි ඒකට ගාඩේ ඇවිදින්න යමු. පාට් එක යනවානේ. ඔයා පාට් යන්න කැමතිද? ගොඩාක් කැමතියි. අපි එහෙනම් හෙට යමුකෝ. දැන් මේ වැඩේ ඉවර කරන්නකෝ. තාත්තා කියනවා නේද? තාත්ති ඉක්මනට එන්න මැනික. දැන් මේ වැඩේ ඉවර කරන්නකෝ. අම්ම වැන්නද? නෑ අක්කේ මගේ හැර උඩ කර ගියා. අනේ මේ මට කරුව දාන්න එපා මල්ලි. නෑ අක්කේ මගේ හැර උඩ කර ගියා. තමයි කියන්නේ. මං කියන්නද වෙච්ච දේ? කියන්න බලන්න. චතුවි තරහ වුණානේ. ඒක නෙමේ අඬන්නේ. මම හරිනේ. ඔයා කොහොමද ඒක දන්නේ? මං කොහොම හරි දන්නවනේ. හරිනම් තමයි අක්කේ. ඒත් ඔයා කොහොමද ඒක දන්නේ? මං දන්නවනේ. අන්න අවිත් වෙනවා. එයාට එහෙනම් මුකුත් කියන්න එපා අක්කේ ඔය ගැන. හරි මම මුකුත් කියන්නේ නැහැ. ළමයි මොකද කරන්නේ? දෙන්නත් එක පැනලා යන්න ප්ලෑන් කරනවද? පිස්සුදුම අපිට මියා අපේ පවණි අක්කනේ. දැන් කාලේ අක්කල මල්ලේ දාපන් පැනලා යන්නේ. අනේ මේ මල්ලි නිකමඩවත් ඔයගේ කතා කියන්න එපා හරිද? හරියක් ඉතින් බීරුවට කිව්වේ. වීරට උනත් එහෙම කතා කියන්න එපා බා. ඒක නම් ඇත්ත තමයි. හරි මම යන්නම්කෝ එතකොට හරිනේ. යන්න දෙයක් කිව්වේ නෑනේ බා. හරි යන්න දෙයක් කිව්වේ. මම වීරුවට ඉන්න. එතකොට හරිනේ. හරි දැන් අපි ඔය කතාව නවත්ත කරමු. එතකොට පාගත් ඉතිරි දෙන්නේ නෑනේ. අපි වෙන දෙයක් ගැන කතා කරමු පවණි අක්කේ. ඒක නෙමෙයි බං කොහොමද දාගිය ගමන? ඒ ඉතින් දැක්කේ නැද්ද දැන් අපේ ෆොටෝ ටික වගේ? අපෝ කපල ගියාර ෆොටෝ නම් දැක්කේ ඉතින්. අපි දැක්ක ලස්සන ෆොටෝ එකේ යාළුවේ.